ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තරපාරු භවයේ සීමාවට පැමිණ ඇතැයි වෛද්‍යවරු පවසයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයක සිටින බව තහවුරු වෙයි. 79 හැවිරිදි ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගියදා වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේදී පුළුල් වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වූ අතර හෘදය, පෙනහළු, ස්නායු පද්ධතිය සහ මානසික හැකියාව සම්බන්ධ සියලුම පරීක්ෂණවල ප්‍රතිඵල සතුටුදායක බව වාර්තාවල සඳහන් වේ. ඔහු ජනාධිපති ධුරයේ සියලු වගකීම් ඉටු කිරීමට සම්පූර්ණයෙන්ම සුදුසු බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත. අඩි 6 අඟල් 3ක උසකින් යුත් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ වත්මන් බර ත්‍රාත්තල් 238ක් ලෙස සටහන් වී ඇති අතර ඔහුගේ ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් BMI අගය 29.7ක් ලෙස ගණනය කර තිබේ. වෛද්‍ය ප්‍රමිතීන්ට අනුව BMI අගය 30 ඉක්ම වූ විට පුද්ගලයෙකු තරබාරු කාණ්ඩයට ඇතුළත් වන අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා එම සීමාවට ඉතා ආසන්න මට්ටමක පසුවන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.